එක ගම්මානයක වේගයෙන් දුවන හාවෙකුත් ඊටමත් සීරුවෙන් ඇවිදින ඉබ්බෙකුත් ජීවත් වුණා. හාවා හැම වෙලාවෙම Tamanගේ වේගය ගැන ඉබ්බාව හසුරුවමින් සිනාසුවා. ඔයාට නම් ජීවිතේට මෙතනින් එතනට යන්න බැරි වෙයි කියලා හාව කිව්වා. එදා දෙන්නා තීරණය කළා දුවලා බලන්න. දුවන ආරම්භයේම හාවා ඉබ්බාව පසු කරලා දුරට ගියා. ඉබ්බා එන්න හරි වෙලා යයි කියලා හිතලා හාවා මාර්ගය ඉබ්බා හෙමින් නවතින්නේ නැතිව Tamanගේ මග ගමන් කළා. හාවා ඇහැරිද්දී ඉබ්බා අවසන් රේඛාව ළඟටම ළඟා වෙලා. ඉතින් හාවා වේගයෙන් දුවලා බලනකොට ඉබ්බා දැනටමත් ජයග්‍රහණීය කරලා තිබුණා. කතාවේ පණිවිඩය තමයි මන්දගාමී වුණත් අඛණ්ඩව උත්සාහ කරන කෙනා ජයගනී. අතිශය ආඩම්බරය අසාර්ථකත්වයට හේතුවක් වෙයි.